මමත් ශිෂ්‍යත්වයේ ෆේල් 288ක්. සුපිරි. හැබැයි අද වෛද්‍යවරයෙක්. කමෙන්ට් එකක් තියෙනවා සුද්දලා. කද්ද කමෙන්ට් එක? තැන්නේ ඥානානන්ද. තැන්නේ ඥානානන්ද දාලා තියන්නේ හාමුදුරුවෝනක්ද කොහෙද? ඒ විදියට නෑ මම ඔය ඔක්කොම විභාග ෆේල්. ශිෂ්‍යත්වයට ගත්ත ලකුණු ගානවත් මතක නෑ. ඒ වුණාට টොප් ලෙවල් එකකට ඉගෙන ගත්ත ඩොකාලා ඉංජිනේරුවෝ ඔක්කොම දනගා එන්නේ. සල්ලි පිරිකර වලින් අඩුවක් නෑ. හරිනේ. මට හිතුණා හාමුදුරුවෝනක් එන්නේ කියලා. අඩුවකුත් නෑ. දැන් රේන්ජ් රෝවර් එක පාවිච්චි කරන්නේ. හරි වෙලාවේ හරි තීරණ ගත්තා. එච්චරයි. තෙරුවන් සරණයි. මූ සුපිරි ගේම් ගහමු මිනිස්සු බම්. තැන්නේ ඥානානන්ද. හොඳයි. සාදු සාදු සාදු. මම අම්මේ කිටිය ගෑණියක් එක්කන් ඇවිත්. අම්මා උඹට එහෙමයක්වත් ඉන්නවද? ඉන්නවද? ඒක වෙන්නේ. පූසා. හොඳ වැඩේ උඹට. අහගත්තද ඉතින්? අහගත්තද ඉතින්? ඕක ගැත නිසා කෙල්ලෙක් නෑ සුදු. උසන්නියන් අර එන ලයින් දාන්න. ඒ හැකියාවට වසඟ වෙලා යනවා අප්පා. හැකියාව මොනවද හැකියාව? මම නම් වසඟ වෙලා ගියා මචං. අනිත් මිනිස්සුන් කොහොමද දන්නේ? මම නම් මේ ගායනයේට වසඟ වුණා. ඒක ලස්සනයි ඉතින්. very good. මට යකෝ මොකක්ද ඒ කරේ? ආයෙ බලන්න. මොනවා හරි කිව්වොත් අපිට පව් වෙයි. Oh my god. Oh my god. අපි මචං පොඩ්ඩක් බලමුද මේ මොනවද අර 90 ගණන් වලට නිකන් ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් මන්න 90 ගණන් වල නෙමෙයි මන්න 2000 ගණන් වල අපි නිකන් ආතලකට බලන්නේ 90 ගණන් වල ටීටී නෙමෙයි ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් ටික ටීවී වල ගියපු ඇඩ් ඒ දවස්වල සුද්දී කොහොමද ජයසිංහ? මේ ඇහුණද? ආරච්චි මහත්තයෝ අර ගුරු සිංහගේ කොන්ක්‍රීට් එක තමයි මොන සිමෙන්තියෙන්ද බල? සිංහ සිමෙන්තියෙන් ආයිබෝන්ට. එතකොට විජේ සිංහගේ කිත්තිමන්ද? සිංහ සිමෙන්තියෙන් බල. එනකොට හතුරු සිංහගේ ගෙදර කපරාරු කරත් සිංහ සිමෙන්තියෙන්මද? එහෙමයි ආයිබෝන්ට. අනේ ජයසිංහ ආමිනේගෙන් බේරිල්ලක් තේ. අපේ ගේ සිංහ සිමෙන්ති මහදල දියන්කෝ දැක්ක නේද සිංහ සිමෙන්තිය අයිය සිංහ සිමෙන්ති අපිට ගැලපෙන සිමෙන්ති සිමෙන්ති නිසා වලි සිංහයා ජයසිංහට දෙවනි වුණා නේද? ඒකක් ගෙනවනම් ඒ සිංහ සිමෙන්තිය දැන් තියෙනවද ඒක? සිංහ සිමෙන්ති කවුද නරද කරේ? මෙයා කවුද පාර රේස් බැද්දේ? මෙයා
කාටද එතකොට වැඩියෙන් ලාභ? මට දැන් අර කතාවන්නේ. අත්ත කිව්ව නැත්තම් දෙන්න මල දාන කුඩුවේ. උඩ එක කියන්නේ බය මූල් වගේ. එහෙනම් සටස් ගාලා ගන්න මංච චිංච බිස්කට් දෙකක්. එතකොට කවුද මාව යටි කරගෙන ගියේ? අපි දෙන්නම මංච චිංච මූඩ් ෆික්ස් කරන්න මරු ඉඟුරු. අපේ ගෙදරට මිනිහෙක් ආවානේ. අපි LCD එක ගාවින් ගිහිල්ලා ඊට පස්සේ මගේ කම්පියුටර් ටේබල් එක යට මල්ලා බය වෙලා Xbox එක තාලා දිව්වේ. අපි තාත්තේ ප්‍රාඩෝ එක හොද ඉන්න තැනට ගිහිල්ලා රොයලි කියුට් චූටි පාටි එකක් ගන්නේ. හොඳ වෙලාවට මීයක් නායකගේ මාව නම් අර කන්න කතාවමනේ. රියල් ඩබල් මැලිබන් රියල් ඩබල් දෙන්නට දෙන්න දෙවනි නැති ක්‍රීම් රස දෙකක් බිස්කට් එකක් මැද්දේ හම්බ වෙලා මැලිබන් රියල් ඩබල්ස් ක්‍රීම් බිස්කට් කාලම බලන්නකෝ මට තේරෙන්නේ සාරංග දිසාවේ බබා මේක හොඳද? ඒ වගේ තේ එකක් නම් මං කවදාවත් බීලා නැහැ ඇත්තද? මම ඊට කලින් කවදාවත් තේ හදලා නැහැ. දැක්කද ග්ලෝගාඩ් වල නැවුම් ගතිය නැවුම් මොයින් නැවුම් වතන් මම හිතුවේ මේ වැඩ් ගන්නේ මේ මොකක් හරි ඉරිපිටියක් හරි මේ මොකක් හරි තේ සම්බන්ධ දෙයක් කියලා බැරිනම් ග්ලෝගාඩ් දෙන්නේ මොකද ග්ලෝගාඩ් වෙතින් ග්ලෝගාඩ් වෙති Mitsui Cement bonded for life මේ කියන බුද්ධි නැතිලා මාම එනවා ආරාධනා කරනවා අතර ගත්තද මන්දා මාවිමන්ට වෙනස් කරන්න අයියා ඒ මාම නෙමේ. අරුගේ තත්තේ වගේ අලුත් මැලිබන් ස්මාර්ට් ක්‍රීම් ක්‍රැකර් දැන් රසයෙන්ුත් මුල් තැන අලුත් එක හරි රසයිනේ. ටිකක් කළුයිනේ මොන කලුද? ඒ චොක්ලට් පාටනේ. කන්නේ චොක්ලට් නේ. මටත් වඩා කළුදු මන්දා බොන්න කලුද? ඒ චොක්ලට් පාටනේ. ඒ චොකලට් කාලුද්දා චොකලට් මොකක්ද මේ නංගි. නංගි නම් සුදුයිනේ එයා කන්නේ වයිට් චොක්ලට් පෆ් නේ. බැරිද මගුලක් කතා කරනවා. වයිට් චොක්ලට් රසයෙන් පිරුණු මැලිබන් වයිට් චොක්ලට් පෆ් සුදට ලොල්ලයිට කාරණේ මේ අපේ ගෙදර තියෙන ජාතු ගහක්. ඒකේ ජාමු හැදෙන නිකන් පාල් ගෙඩි වගේ. පාල් ගෙඩි වගේ තව මොනවද තියෙන්නේ ගෙදර? තා තියෙන කස් ගහක්. එහෙනම් ඒකේ කාස් ගෙඩියක් නිකන් වාන් ගෙඩි වගේනේ. රියල් ඩබල් මැලිබන් රියල් ඩබල්ස් දෙන්නට දෙන්න දෙවනි නැති ක්‍රීම් රස දෙකක් බිස්කට් එකක් මැද්දේ හම්බ වෙලා මැලිබන් රියල් ඩබල්ස් ක්‍රීම් බිස්කට් කාලම බලන්නකෝ ඒ වගේ ලොකු ආදල් ලෙකුත් නෑ බෑ මං හිතුව තරම්